කොච්චර ෆෝකසින් පව එකක් තියෙන්න ඕනේ. දොස්තර කෙනෙක් වුණා කියලා හිතා. සර්ජරි එක ඇතුලේ ලොකු වෙලාවල් නේ. ඕක මෙහෙම කැපුවට පස්සේ මේම ලේ ආවට පස්සේ මේ අක්මාව වෙන්න ඇති නෑ. මේක නෙවෙයි අක්මාව. මේක නේද අක්මාව. ඉතින් එහෙම අක්මාවයි අග්නියාශය ඕක පිහින්නෙත් නෑ. ලේ ගොඩක් පිහින්නේ. අර ෆිල්ම් වල එහෙම දැකලා දිනා ડોක්ටර් මෙහෙම අත දික්කරම අර තියන්න බෑ කතුරු අනම්මන. ඒක උ කියන්නේ නෑ නේ මොකද්ද තියන්නේ කියලා. සර්ජරි කරන ගමන් මෙහෙම තියෙන. ඒතර එහා පැත්තේ ඇසිස්ටන්ට් ඉන්න එක දන්නවා මොකද්ද මුට ඕන ඉක්විප්මන්ට් එක කියලා. ඒතකොට අනිත් එකත් මේ වැඩේ බලන් ඉන්න ඕනේ. ඌ දන්නවා මොකද්ද ඊළඟට දෙන්න ඕනේ කියලා. උගේ කන්සන්ට්‍රේෂන් නැති වුණොත් ඌ වෙන මොනවා කල්පනා කරනද ඌ හරියට බාණ්ඩ දෙන්නේ නැහැ. ඒතකොට ඒ දොස්තර එක බලන්නේ නැහැ නේ මෙහෙම. ඊට පස්සේ අධ්‍යයනයකින් තමයි මොකක් කරන එක කරන්නේ. හිතන්න සමහර ඔපරේෂන්ස් යනවා පැය ගණන්. මගේ මේ ඔපරේෂන් එක කරලා මේක පැය 4මාර්ක 5ක් විතර ඔපරේෂන් එක. ඊටත් ඇදිද මම. මම ඇත්තටම මෙහෙම කපලා තියෙන්නේ. මේ මැද්දෙන් කපලා අස්තිවෙන් වෙන්න කපලා මේක මෙහෙම ඇරලා ඇතුලේ දින අර නහරයක් બ્લોක් වෙච්ච 3ක් දුවදේම හදලා. ඒතර ඒකට මේ අතින් මේ කපල ඉවරලා මේ අතින් නහර අරගෙන ඒ නහරයක් මේකට ජොයින් කරලා මේ අර ඒතර මගෙන් අහන්න එපා මෙතන ගත්ත නහරේ අඩු වෙච්ච එකට මොකද කරේ කියලා ඒක මම දන්නේ නැහැ. මට ඒක ඇත්තටම අහන්න අමතක වුණා. මට පස්සේ මතක් වුණේ මොකක්ද දන්නේ නැහැ එතන වෙන්නේ කියලා. අයියෝ වැඩිපුර නහර තියෙනවා කැලලක් කපලා මෙහෙට දාන්න. මං අහන්න හිටියේ අහන්න බැරි වුණා ඒක මොකක්ද උනේ කියලා. ඉතින් ඕක පැය 5ක 6ක විතර සර්ජරියක්. ඒ පැය 5 6 සර්ජරියේ ඒ හැම තප්පරයක්ම අර වගේ ෆෝකසින් තියෙනවා. ඒක ඇතුලේ වෙන විනාඩි 2 3කට විනාඩි නෙවෙයි තප්පර ගානක ඩිලේ එකක් ඇතුලේ ඩා මැරෙන්නේ. ඒතර පැය 4ක් 5ක් අර ගානට කන්සන්ට්‍රේට් කරගෙන ඉන්න ඕනේ. ඒ ડોක්ටර් විතරක් නෙවෙයි ආගේ ක්‍රූ එකේ අනිත් උන්. කොච්චර ෆෝකසින් පව එකක් තියෙන්න ඕනේ.